Life is an adventure. ජීවිතේ අපි හිතන තරම් සිම්පල් දෙයක් නෙමෙයි. ඒක අපිට මඟ පෙන්වීමක් පෙන්වන්න නැති ගමනක්. ඇත්තටම මැප් එකක් නැහැ. කවුරුත් අපිට මඟ පෙන්වන්නේ නැහැ මේ පාරේ යන්න කියලා. Taman යන්න ඕනි පාර තීරණය කරන්නේ තමමයි. අපි මේ පාරේ ලිස්සලා වැටෙන්න පුළුවන්. ඒත් ඒ හැම දෙයක් එක්කම ජීවිතේ කියන්නේ ඇඩ්වෙන්චර් එකක්. ඔයා කවදා හරි හිතලා තියෙනවද මගේ ජීවිතේ මෙච්චර අන්ප්‍රෙඩික්ටබල් කියලා? අද hina වෙන අය හෙට ඇස්වල කඳුළු පුරවන් ඉන්න පුළුවන්. අද ළඟින් ඉන්න අය හෙට අතුරුදහන් වෙලා යන්න පුළුවන්. මේක තමයි ජීවිතේ ලස්සනම රහස. Because life is an adventure. ඇඩ්වෙන්චර් එකක් කියන්නේ හැමදාම ආරක්ෂිත වෙන එකම නෙමෙයි. අන්ධකාරය ආවම ආලෝකයේ වැසී යනවා වගේ ජයග්‍රහණ වගේම පරාජයන්ද ලක්වීම තමයි ඇඩ්වෙන්චර් කියන්නේ. ජීවිතෙත් එහෙමයි. එක්සෑම් ෆේල් වෙන දවස් තියෙනවා. ලව් බ්‍රේක් වෙන වෙලාවල් තියෙනවා. හැමෝම ආදරය කරද්දී තමන්ට ආදරයක් අහිමි වීමත් ඇඩ්වෙන්චර් කියන එකට කදිම උදාහරණයක්. ජීවිතේ කියන්නේ සමවර තරාදයක් වගේ. දුක සතුට කියන දෙකම අත්විඳීම තමයි ජීවත් වීම කියන්නේ. මොකද ජීවත් වීම කියන්නේ එක්තරා විදිහක ඇඩ්වෙන්චර් එකක්. හැම බාධකයක්ම අපිව වෙනස් කරන තවත් එක ලෙසන් එකක් විතරයි. ෆේල් වෙන්නේ නැති මිනිස්සු නෙමෙයි ජීවිතේ සාර්ථක වෙන්නේ. වැටුණත් ආයෙ නැගිටින මිනිස්සු. වැටුණත් නැගිටිමු, වැටි නැගිටිමු, නැගිටලා දිනුව හොයාගෙන යමු. සමහර වෙලාවල අපි ප්ලෑන් කරපු දේවල් ෆේල් වෙනවා. ඒත් අපි කවදාවත් හිතපු නැති දේවල් අපේ ජීවිතේ හොඳ මතක සටහන් වෙනවා. උත්සාහය හා අධිෂ්ඨානය තියෙනවා නම් ඔයා මොන වයස් පරතරයක හිටියත් ඔයාට ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. රැන්ඩම් මීටින් එකක්, unknown place එකක්, sudden decision එකක්. Sometimes those moments change everything. Adventure කියන්නේ destination එකක් නෙමෙයි. It's a journey. ඔයා දැන් struggle එක ප්‍රශ්නයක ඉන්නවා. හිතනවාද මගේ ජීවිතේ වැඩක් නැහැ කියලා කාටවත්? එහෙනම් මතක තියාගන්න. හැම කතාවකම බීරෙක් ඉන්නවා. ඒ හැමෝටම සාර්ථකත්වයට ළඟා වෙන්න කොයි තරම් ප්‍රශ්න තිබුණාද කියලා. ඔයාගේ කතාව ලියන්නේ ඔයාමයි. ඔයාට වරදින්න පුළුවන්. ඒ වගේම මේ හැම වැරද්දකටම උත්තරයක් තියෙනවා. හිමීට ඔයාගේ ගමන අල්ලගමු. ලේසි පාරක් නැහැ හැම දෙයකටම. ඔයාගේ සාර්ථකත්වයට යන ගමනටත් ලේසි පාරක් නැහැ. ඒ නිසා ඔයාට දැන් තියෙන බාධකයන් ඔයාගේ ෆියුචර් ස්ටෝරි එකේ පවර්ෆුල් පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. වාසනාව හා අවාසනාව ඔයාගේ ජීවිතේ තීරණය කරන කිසිවක් නෙවෙයි. අධිෂ්ඨානය හා මොරාල් එක ඔයාගේ ජීවිතේ වෙනස් කරන සාධක විදියට මම දකිනවා. දවසක ඔයා මේ හැම දෙයක්ම පස්ස හැරලා බලයි. අද ඔයාට බය හිතෙන දේවල් එදාට මෙමරීස් වෙලා තියෙයි. ලස්සන මෙමරීස් වෙලා. ඒ වෙලාවට ඔයාට තේරෙයි ජීවිතේ කියන්නේ සර්වයිව් කරන එකම නෙමෙයි කියලා. එක්ස්ප්ලෝර් කරන එක, ලර්න් කරන එක, ෆීල් කරන එක. Because life is the greatest adventure of all. මේ වගේ motivational videos තවත් බලන්න channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා ඉල්ලනවා. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. See you in the next adventure.